ආයිබෝන් දුවේ පුතේ මේ වීඩියෝෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ IP ලිපිනයකට අයත් පන්තිය හඳුනගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් අදහසක් ඇති IP ලිපිනයක් කියන්නේ මොකක්ද කියලා. ඒ අනුව තමයි මම මේ කතා කරගෙන යන්නේ. IP ලිපිනවල පන්ති අපිට හම්බ වෙනවා ABC EE කියලා පන්ති පහක්. මේක ප්‍රධාන වශයෙන් මේ ABC තමයි අපිට ගණන් හදද්දී මොමනා වෙන්නේ. නමුත් පන්ති පහක් තියෙනවා. ඒතර මේ පන්ති පහ කොහොමද වෙන් වෙන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. IP ලිපිනයක් කිව්වහම ඔයගොල්ලෝ දැනටම දන්නවා ඇති බිටු 8ක කොටස් 4ක එකතු වෙන. කියන්නේ 8යි 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 ඔක්කොම බිටු ගන්න තියෙනවා. බිටු 32ක්. මේ බිටු 8 ඒවා 4ක් අපි මේකකට කියනවා මේ ඔක්ටට් එකක් කියලා. එහෙම නැත්නම් අෂ්ටමයක් කියලා කියනවා. මේ ඔක්ටට් 4ක් එකතු වෙලා බිටු 32ක් සම්පූර්ණ වෙච්ච ලිපිනයක් තමයි මේ IP ලිපිනයක් කියන්නේ. මෙන්න මේ IPv4 ඒ කියන්නේ IP version 4 කියන අනුවාදය යටතේ. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවත් ඇති අපි දැන් නම් ඉන්නේ IPv6 කියන අනුවාදේ. නමුත් අපි මේ ඉගෙන ගැනීමේ පහසුව තකා මූලික දේවල් කතා කරන්නේ අපේ විෂය නිර්දේශය තුළ IPv4 කියන අනුවාදය. IPv4 කියන අනුවාදය මෙහෙම තමයි හැදෙන්නේ මේ බිටු 32කින්. උදාහරණ IP ලිපිනයක් ලිව්වොත් මෙහෙම ලිව්ව හැකි. ඔන්න පළවෙනි ඔක්ටට් එක මම ලියනවා. දෙවෙනි එකත් මම ලියනවා. ඔන්න බලන්න බිටු 8 බැගින් සම්පූර්ණ කරලා මේ මම ලිව්ව IP ලිපිනයක් මේකට අපි කියන්නේ මේ ද්විමය නිරූපණය කියලා. මතක තියාගන්න ද්විමය නිරූපණය. එතකොට මේ ද්විමය නිරූපණය අපි මේ එක එක ඔක්ටට් දශමයට හැරෙවුවොත් දැන් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ විදිහට හරවන්න 32 මෙහා 64යි මෙතන 128යි එහෙම ගත්තාම මෙතන එනවා අපිට 192 කියලා. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම අපිට එනවා 128යි 32යි 160යි 168යි. ඊපස්සේ මෙතන එනවා 64යි 32යි 94යි 100යි මෙතන තියෙන්නේ බිංදුව. ඒකට මේකට අපි කියනවා දශමය නිරූපණය කියලා. ඒක දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති. එතකොට අපි මේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලිපින පන්ති වලට බෙදද්දී කරන කාරණේ ගැන. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ IP ලිපිනයක මම කියවනේ මේ ඔක්ටට් අපිට එනවයි කියලා මේ හතරක් මේ විදිහට ඔක්ටට් හතරක් එනවා 33කින් වෙන් වෙලා. පළමු ඔක්ටට් එක ලියද්දී ඒ ඔක්ටට් එකේ බිංදුව කියන අගේ පළවෙනිම බිටුව බිංදුව කියන අගේ දාගෙන ඉතිරි ටික අපිට ඉතිරි බිටු හත ඕන විදියකට දාගන්න ඉඩ සලස්වලා තියෙනවා ඒ පන්තියේදී. දැන් උදාහරණයකට ගත්තොත් මේක බිංදුව තියලා මේ ටික මට පුළුවන් බිංදු 7ක් දාන්න. එතකොට මේ සම්පූර්ණ ඔක්ටට් එකේම අගය අපිට ලැබෙන්නේ මෙතන බිංදුවයි මෙතන බිංදු 7යි බිංදු 8යි ඔක්කොම අගේ බිංදුව. දැන් හිතන්න අපි මෙහෙම කරා කියලා. බිංදුව දාගෙන ඉතිරි ඔක්කොම ටික ඉතිරි බිටු 7ම එකේ ඉලක්කම් දාගන්නවා. එතකොට අපිට ලැබෙනවා මෙතන අගේ සම්පූර්ණ බිටු 8ම සැලකුවොත් 127යි කියලා ලැබෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති මේ පළවෙනි බිංදුව වෙනස් කරන්නේ නැතිව. ඒක හැම්ම තියෙද්දි ඉතුරු බිටු ටික වෙනස් කරමින් අපිට හදාගන්න පුළුවන් උපරිම සංඛ්‍යා පරාසය බිංදුවේ සිට 127 දක්වා යනවා. බිංදුවේ සිට 127 දක්වා යනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපිට කිව්ව හැකි 1යි 100යි 10යි 5 කියන්නේ ඒ පන්තියේ IP ලිපිනය. 2යි 10යි 10යි 250 ඒ පන්තියේ IP ලිපිනය. ওই විදිහට 127 එනකල් යනවා. නමුත් අපි ප්‍රායෝගිකව කතා කරද්දී මේ බිංදුව කියන එකයි 127 කියන එකයි සාමාන්‍යයෙන් පොදු භාවිත පරිගණකවලට දීලා නැහැ. මේ ඒවා විශේෂ කාර්යයන් වලට යොදලා තියෙනවා. ඒ නිසා ප්‍රායෝගික ලිපින භාවිතයේදී 1යි 126යි අතර තමයි ওই ලිපින පරාසය මේ හුවමාරු වෙලා තියෙන්නේ. පරාසය බවට පත් වෙලා තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. ගණිතමය වශයෙන් මේක තමයි අපිට එන්නේ. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා A පන්තියට අයත් වෙන්නේ පළවෙනි ඔක්ටට් එක මොන අගයන් තියෙනවද කියලා. ඊට දෙවෙනියට B පන්තියට ගියොත් B පන්තියේදී අපිට එනවා මේ විදිහටම පළවෙනි ඔක්ටට් එක 1.0යි කියලා තියෙනවා. ඒක වෙනස් කරන්න යන්නේ නැහැ.
එතකොට මේක තිබ්බාම අපිට ඊළඟ අගයන් ටික දාන්න තියෙන්නේ තව 6යි පිටු. ඒ දැන් දෙකක් දීලානේ තියෙන්නේ. ඔන්න. ඒත් මෙයාගේ අගය එනවා 128 කියලා. මොකද මේ පිටු 8ම සැලකුවාම මෙතන තියෙන අගය 128යි. ඒ නිසා 128 කියලා. මම ඔය 1.0 ඔය විදියටම ස්ථාවරව තියලා ඉතිරි ටිකට දානවා එකේ ඉලක්කම් ටික. එතකොට මේ පිටුවට සැලකුවාම අපිට එන්න ඕන මෙතන 128 තියෙනවා. මෙතන ඉන්නේ 63යි 128යි 63යි කියලා කියන්නේ 191යි. එහෙනම් B පන්ති අගය පරාසය වෙන්නේ පළවෙනි ඔක්ටට් එකට 128 ඉඳන් 191 දක්වා වූ අගයක්. දැන් උදාහරණ ගත්තොත් 128යි 10යි 10යි බිංදු 190යි 100යි 5යි 200. ඔය ආදී ඒවා B පන්තිය කියලා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහටම අපිට ගන්න පුළුවන් දරුවනේ C පන්තිය කියන කාරණේ C පන්තියේදී වෙන්නේ පළවෙනි ඔක්ටට් එකේ පළවෙනි බිටු තුනම මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔයාලට දාන්න තියෙන තව බිටු 5ක් විතරයි. ඒ බිටු 5 ඕගොල්ලන්ට දාගන්න පුළුවන් මෙන්න මෙහෙම. බිංදු 5ක් දානවා. එතකොට අපිට එනවා උත්තරේ 192යි කියලා මේ ඔක්ටට් එක සැලකුවාම 1.1 ඔය විදිහට තියෙද්දි අපිට ඉතිරි ඒවට එකේ 5ක් දාගන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ අපිට 192ට 31ක් එකතු කරාම 223යි කියන අගය. හරිද? එතකොට මේ ඒ විදිහට C පන්ති අගය පරාසය වෙනවා 192 ඉඳන් 223 දක්වා. එතකොට ඒකේ අපිට ඇඩ්‍රස් ලියන්න පුළුවන් 192යි 10යි 30යි 40යි ඔය ආදී වශයෙන් අපිට ඇඩ්‍රස් ලියන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන් දුවේ පුතේ මෙන්න මේ ABC කියන පන්ති තුන තමයි අපිට ගණන් හදද්දී අපිට භාවිතා වෙන්නේ. කොහොම නමුත් අපි DE කියන එකත් ඉගෙන ගමු. දැන් මේ වෙද්දී ඔයගොල්ලෝ ABC කියන පන්ති තුන දන්නවා ඇති. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ D කියන පන්තිය කොහොමද දෙන්නේ කියලා. ඒකෙදි කරන්නේ මේ පළවෙනි පිටු 3 පළවෙනි පිටු 4 මෙන්න මේ විදිහට තියෙනවා. 1 3යි බිංදුවයි. එතකොට අපිට ඉතිරි පිටු 4 තමයි වෙනස් කරන්න තියෙන්නේ. මම දාගන්නවා ඉතිරි පිටු 4ට බිංදු 4ක්. හරි. එතකොට ඔන්න දැන් එයාගේ අගය අපිට එනවා. මේකදී අපිට එන්න ඕන 128යි 64යි 192යි 192යි 32යි කියන්නේ 224යි. පළවෙනි පිටු 4 මේ විදිහටම තියෙද්දි අපි අනිත් ඒවට එකේ ඉලක්කම් 4ක් දාගත්තොත් එතන අපිට එනවා 224ට 15ක් එකතු කරලා එන අගය. එතකොට ඒ අගය අපිට එන්නේ 239යි කියලා මේ ඔක්ටට් එක එනවා. අපිට ඒ කරන්නේ මෙන්න මේ පළවෙනි පිටු 4 වෙනස් කරන්නේ නැතිව ඉතිරි අගයන් ටික අපිට වෙනස් කර කර දාගන්න පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලන්ට උදාහරණයකට ගත්තොත් 225යි 10යි 30යි 30 ඔන්න ඔය වගේ ඒවා IP ලිපිනයන්ට ගන්න පුළුවන්. 230යි 10යි 100යි 10 ඔය ආදී වශයෙන්. ඊට පස්සේ අවසාන මේ පන්තිය තමයි E පන්තිය කියන්නේ. E පන්තියේදී වෙන්නේ පළවෙනි පිටු 4ම වෙනස් කරන්නේ නැහැ. පළවෙනි පිටු 4 එකේ ඉලක්කම් 4ක් තියෙන වෙනස් කරන්නේ නැහැ. D පන්තියේදී පළවෙනි පිටු 4 වෙනස් කරේ නැහැ. හැබැයි ඒකේ තිබෙ 1 3යි බිංදුවයි කියලා අපි මේකෙදි එකේ 4ක් ඒ විදිහටම තියෙනවා. ඒකට මෙයාගේ ගන්න පුළුවන් අඩුම අගය තමයි මේ එකේ 4 එහෙම තියෙද්දි බිංදුව 4ක් දාගන්න. ඒක අපිට එනවා 240යි කියලා ඔයගොල්ලෝ පරිවර්තනය කරනවා. ඊගාවට අපිට ගන්න පුළුවන් එක මේ එකේ 4 මෙහෙම තියෙද්දි අනිත් ටිකටත් එකේ 4ක්ම දාගන්න. එතකොට ඕගොල්ලන්ට එනවා මේ ටික ඔයගොල්ලෝ පැහැදිලිව ගන්නවා 255. එහෙනම් මෙයාගේ පරාසය අපිට එන්නේ 240යි 255යි කියලා ඇඩ්‍රස් එකකට උදාහරණයක් ගත්තොත් 245යි 100යි 10යි 30 250යි 200යි 100යි බිංදුව ආදී වශයෙන් ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මම සාරාංශයක් ඉදිරිපත් කරන්නම්. මතක තියාගන්න අපි A කියන පන්තියේදී පළවෙනි පිටුව වෙනස් කරන්නේ නැතුව බිංදුව කියලා දාලා ඉතිරි ටික තමයි වෙනස් කරේ. එතකොට B කියන පන්තියේදී අපි පළවෙනි පිටු දෙකම මේ විදිහට එක බිංදුව කියලා තියාගෙන ඉතිරි ටික වෙනස් කරා. C පන්තියේදී අපි එක බිංදුව කියලා තියාගෙන වෙනස් කරා. එතකොට D පන්තියේදී අපි එක බිංදුව කියලා තියාගත්ත පළවෙනි ටික E පන්තියේදී එකේ 4ක්. ඔය ආදී වශයෙන්. එතකොට ඔය විදිහට පරාසයන් ටික අපිට ආවා. මතක ඇති 0.127 ඊට පස්සේ 128යි 191 192යි 223 224යි
4යි 239 240යි 255 ආවා. ඒකට ඒ ටික තමයි A B C D E කියන පන්ති. ඉතින් ඔයාලට දැන් පුතේ පුළුවන් ඕන ලිපිනයක් අපිට දුන්නොත් එහෙම ඒකේ පළවෙනි ඔක්ටට් එක දිහා බලලා ඒක තියෙන්නේ මොන පරාසයේද කියලා දැනගෙන එයා මොන පන්තියට අයත් ලිපිනයක්ද කියලා කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මම මෙතනම ලියන්නම් ඇඩ්‍රස් එක 100යි 10යි 0.0 කියලා තිබ්බොත් මේ පළවෙනි ඔක්ටට් එක අරගෙන ගත්තාම 100 කියලා කියන්නේ මෙතන මෙන්න මේ පරාසයේ එහෙනම් 0.127යි පරාසයේ මෙහා අයත් වෙන්නේ A කියන පන්තියට. තේරුණාද? දැන් මේ ලියපු ඇඩ්‍රස් වල 245 නම් 245 අයත් වෙන්නේ පැහැදිලිව දන්නවා. මෙන්න මේ E කියන පරාසයට එනම් මේක E කියන පන්තිය. එතකොට මේ විදිහට ඔයාලට ඕන ඇඩ්‍රස් එකක් දුන්නාම පළවෙනි ඔක්ටට් එක දිහා අනිත් ඔක්ටට් පද වෙන්න එපා. පළවෙනි ඔක්ටට් එක දිහා බලලා කියන්න පුළුවන් මොන පන්තියද කියලා. ඉතින් මේකට මේ ප්‍රශ්න කිහිපයක් මම පහල දීලා තියෙනවා. ඒ අදාළ මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් තීරුවේ තියෙන link එකෙන්. ඒක ඔයගොල්ලෝ භාවිතා කරලා ඒ ප්‍රශ්න ටිකටත් උත්තර ලියන්න. මේකේ පිළිතුරුත් ඊට පහතින් දීලා තියෙනවා link එක. ඒකෙන් උත්තර ටික චෙක් කරලා බලන්න.